2024 පේපර් එකේ මම රචනා පාර්ට් එකෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ B කොටසෙන් මෙන්න මේ පැත්තේ ගාන හදනවා. මේ පැත්තේ ගාන වලට අදාළ තියරි ටික ලියාගෙන යනවා. ඒක තියරි ටික ටටක් ගාලා මතක් වෙනවානේ. ගානේ කියලා තියෙනවා මේ මෙන්න මේව එකක් fx සමානයි x වර්ග ධන 2x ධන c කියලා වර්ග ශ්‍රිතයක් දීලා තියෙනවා. c කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා fx සමානයි බිඳුව යන සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා. තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවාලු. තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද ඒකේ අර්ථය? fx සමානයි බිඳුව සමීකරණයට. දැන් ඔය ඔක්කොම මෙන්න මෙහෙම යන්න හැකිනේ මේ මොකේකද? ප්‍රස්ථාර එක x y වර්ගද සිතයකින් එන්නේ එක්ක මෙන්න මේ හැඩයක් නැත්තම් උපරිමයක් නැත්තම් අවමයක් නේ එහෙමනේ. හරිද? අපි මම නිකන් පහසුවට මෙන්න මේ වගේ හැඩයක් ඇඳ ගන්නවා. අවමයක් ඇඳේ. හරිද? එතකොට ඔය y සමානයි බිඳුව කියන රේඛාව මොකද්ද? මෙන්න මෙයා. මේ x අක්ෂයට තමයි y සමානයි බිඳුව රේඛාව කියන්නේ. එතකොට සිරස් අක්ෂ ලකුණු කරන්නේ x සමානයි කියලා. x සමානයි යම්කිසි නියතයක්. එච්චරයි. එතකොට ඔය y සමාන මෙයා fx සමානයි මේ කියලා කියන්නේ මේකේ නමනේ. මෙන්න මෙයාටනේ. කවුද මෙයා? fx. මෙන්න මෙයා තමයි fx කියන්නේ. එතකොට ඔය fx සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ fx මෙයා මත දුවනවා. මෙන්න මේ ප්‍රස්ථාර රේඛාව මත fx කියන එක නා විචලනය වෙනවා. මෙන්න මේ y ට තියෙන අගයන්. හරිද? ඒතර fx සමානයි බිඳුව වෙන x ගේ අගයන් කීයක් තියෙනවද කියලා තමයි ඔය අහන්නේ. එහෙනම් බලන්නකෝ. මෙයා මෙහෙම පල්ලෙහාට එද්දි මෙතෙන්ට එද්දි y අගේ බිඳුවක් එනවා. එතනදී යම්කිසි x අගයක් තියෙනවා. ආයෙ මෙහෙම පල්ලෙහාට ගිහලා ආයෙ මෙතෙන්ට එද්දි ආයෙ y අගේ බිඳුවක් එනවා. එතනට අදාළ x අගයක් තියෙනවා. ඒ කියන්නේ මූල දෙකක් තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. fx සමානයි බිඳුව වෙන අගයන් දෙකක් තියෙනවා. x ගේ අගයන් දෙකක් තියෙනවා. ඒවා තමයි ඔය මූල කියන්නේ. හරිද? තාත්වික ප්‍රබින්න මූල දෙකක්. ප්‍රබින්න කියන්නේ එකිනෙකට වෙනස්. එතකොට එකිනෙකට සමාන මූල දෙකක් තියෙන්නත් පුළුවන්ද? ඔව් බලන්නකෝ. හිතන්නකෝ මෙන්න මෙයා මෙහෙම තිබ්බා කියලා. මෙන්න මෙහෙම තිබ්බා කියලා. මෙහෙම තිබ්බොත් මොකද්ද කියවෙන්නේ? මෙහෙම තිබ්බොත් කියන්නේ තාත්වික සමපාත මූල. මේ එක මූලයයි තියෙන්නේ මෙතන මේ බලන්නකෝ. මේ ඇවිල්ලා මෙතනම හම්බෙලා ආයෙ මෙතන ඉඳන් උඩට යනවා. ආයෙ මේක දෙතැනක කැපෙන්නේ නැහැ. y ගේ අගය බිඳුවක් වෙන x ගේ අගයන් එකයි තියෙන්නේ. ඒකට කියන්නේ තාත්වික සමපාත මූල දෙක. තාත්විකයි තාම. හරිද? බැරි වෙලාවත් මෙහෙම තිබ්බොත් දැන් මෙයා කවුද? මෙයා තාත්විකයි ප්‍රබින්නයි. හරි? මෙයා තාත්විකයි සමපාතයි. නිකන් මෙන්න මේ වගේ තිබ්බොත් මම අනිත් උපරිමයක් අඳින්නම්කෝ. මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම කොහෙන්වත් කැපිලා නැහැ මේ x අක්ෂය කොහෙන්වත් කැපිලා නැහැ. fx සමානයි බිඳුව කියනකොට ඒ බිඳුව y සමානයි බිඳුව කියන රේඛාව කොහෙන්වත් කැපිලා නැහැ. එතකොට කැපිලා නැත්තම් මූල නැහැ. ඒ කියන්නේ එහෙම වෙන අගයක් නැහැ. තාත්වික අගයක් නැහැ. මොනවද? මෙන්න මේ y සමානයි බිඳුව වෙන තාත්වික අගයක් නැහැ. මේ x ට x ගේ මොන අගයක් ආවත් මෙතන මේ කෙරවල නම් මේ කෙරවට x ගේ මොන අගයක් ආවත් y ගේ අගය බිඳුවක් එන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලට මතක නම් fx සමානයි කියලා අපි ලිව්වේ සාධාරණ ආකාරයට කොහොමද? ax වර්ග ධන bx ධන c කියලා. හරිද? එතකොට මේ සමීකරණේ මූල ලියන්න පුළුවන්. fx සමානයි මේක ශ්‍රිතයක්. එතකොට fx සමානයි බිඳුව කියන සමීකරණය. ඒ කියන්නේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණේ මූල ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac ගේ මූලය කියලා. හරිද? බෙදීම දෙකක් හරි. එතකොට මෙන්න මේක අරගත්තේ මෙන්න මෙයා වර්ග පූර්ණය කරලා. එතකොට මේ වර්ග පූර්ණය කරන්නේ කොහොමද කියලා සහ මේකේ මේ තියරි ටිකම කතා කරලා තියෙනවා මම කලින් වීඩියෝ එක 2023 ශේෂ ප්‍රමේය ගාන ඒකයි වර්ග සමීකරණ ගානයි සාකච්ඡා කරපු වීඩියෝ එකේ. බලන්න. ඒ කියන්නේ මේක නොතේරෙනවා කියන එක බලන්න. ඒක සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මේක ඉක්මනටනේ කරන්නේ. හරි. බලන්නකො එතකොට මේ මූල තාත්විකයි ප්‍රබින්නයි අතාත්විකයි වෙන කතාව. මේ බලන්න මේකෙන් අපිට මූල හම්බෙන්නේ. මේ ධන හොරින කියන එකෙන් අපිට වෙන වෙනම අරන් ධන විට කියලා උත්තරේ සලකලා එක උත්තරයක් ගත්ත හැකි ඍණ විට කියලා තව උත්තරයක් ගත්ත හැකි. එතකොට මෙන්න මේ වර්ගමූලය ඇතුළේ එන අගයක් තියෙනවානේ b වර්ග වෙන 4ac කියලා. මෙයාව සුළු කරලා එන අගය ධනාගයක් වුණොත් මොකද වෙන්නේ?
මේ වර්ගමූලෙට යම්කිසි තාත්වික අගයක් තියෙනවා. එතකොට ධන හෝ ඍණ කියද්දී මේ එක්ස්ටර්නල් අගයන් දෙකක් තියෙනවා. ඒකට තමයි තාත්විකයි ප්‍රබින්නයි කියන්නේ. ප්‍රබින්නයි කියන්නේ එකිනෙකට වෙනස්. තාත්විකයි ඒත අවස්ථාව තමයි මේක. අපි මෙන්න මේ වර්ගමූල ඇතුලේ තියෙන එක කියන නම් කරගන්නවා ඩෙල්ටා x කියලා. ඩෙල්ටා x සමානයි b වර්ග ඍණ 4යි ac කියලා කියනවා. හරි. ඩෙල්ටා x සමානයි b වර්ග ඍණ 4යි ac කියලා කියනවා. එතකොට මෙන්න මේ අවස්ථාව වෙන්නේ ඩෙල්ටා x විශාලව සමානයි බිඳුව විට. මේවා මේ කටපාඩම් ගන්න ඕනේ නෙමෙයි තේරුම් ගන්න ඕනේ. හරි ලස්සනයි තේරුම් ගත්තාම. ඩෙල්ටා x විශාලයි බිඳුව විට ඔන්න ඔය අවස්ථාව වෙන්නේ. බැරි වෙලාවත් මේ b වර්ග ඍණ 4ac කියන කැලල බිඳුවක් වුණොත් මෙන්න මේ ධන හෝ ඍණ කියන කැලලෙන් වැඩක් නැතු වෙනවා. එන්නේ එකම උත්තරය ඍණ b බෙදීම 2යි කියන එක. ඒක මනසෙන් දකින්න සුළු කරලා. හරි. එතකොට එක උත්තරයයි තියෙන්නේ x එක උත්තරයයි තියෙන්නේ x එක උත්තරය තියෙන අවස්ථාව මේක. ඒ කියන්නේ මෙයාගේ මොකද වෙලා තින්නේ? ඩෙල්ටා x සමානයි බිඳුව වෙලා. ඩෙල්ටා x සමානයි බිඳුව වෙලා. මෙන්න මේ අවස්ථාවේදී එක මූලයක්වත් නැහැ. එක තාත්වික මූලයක්වත් නැහැ. මේ b වර්ග ඍණ 4ac ඇතුලේ ඍණ අගයක් આવොත් මෙන්න මේ b ac අගයන් වැටෙද්දී ඇතුලේ ඍණ අගයක් આવොත් වර්ගමූල ඇතුලේ ඍණ අපි සලකන්නේ අතාත්වික සංඛ්‍යා විදියට. ඒ පාඩමක් අපි වෙනම ඉගෙන ගන්නවා සංකීර්ණ සංඛ්‍යා කියලා. ඔය අතාත්වික සංඛ්‍යා සංකීර්ණ සංඛ්‍යා කියන්නේ එකක්. හරිද? එතකොට x දෙන මූල අතාත්විකයි. එතකොට මේ අවස්ථාවේදී මූල අතාත්විකයි. මේ තාත්වික මූල නැහැ කොහෙවත් මේ. y බිඳුව වෙන x ගයන් කිසිවක් නැහැ මේ. තේරෙනවද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? ඩෙල්ටා x කුඩායි බිඳුව වෙලා. හරි. එතකොට මතක තියාගන්න ඕනේ මෙන්න මේ ටික. ඩෙල්ටා x විශාලයි බිඳුව විට මොකද්ද? තාත්විකයි තාත්වික ප්‍රබින්න මූල. තාත්වික ප්‍රබින්න මූල තියෙනවා. හරි. ඩෙල්ටා x සමානයි බිඳුව විට මොකද වෙන්නේ? තාත්වික සමපාත මූල තියෙනවා. මේ වචන මතක තියාගන්න. වචන මොනවද? සමපාතය කියන්නේ එක මූලය. තාත්වික සමපාත මූල. එතකොට ඩෙල්ටා x කුඩායි බිඳුව විට මොකද වෙන්නේ? අතාත්වික මූල. නැත්නම් තාත්වික මූල නැහැ. අතාත්වික මූල. මූල නැහැ කියන්න බෑ. අතාත්වික මූල තියෙනවා. තාත්වික මූල නැහැ. හරිද? හරි. එහෙනම් මේ ගානේ දීලා තියෙන්නේ මොකද්ද? තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව ඩෙල්ටා x විශාලයි බිඳුව අවස්ථාව තාත්වික මූල දෙකක් තියෙනවලු. ඒක අසමානතාවක් තියෙන c කුඩායි එක බව පෙන්වන්න කියලා. බලමු ඒක. හරි දීලා තියෙන වාක්‍යයෙන් ගන්න පුළුවන් ලොජික් එකට එමු. මොකද්ද? මෙන්න මේ fx සමානයි බිඳුව. fx දීලා තියෙන fx සමානයි බිඳුව කියන සමීකරණය මෙයා සමීකරණයක්. මෙන්න මේ සමීකරණේ තාත්වික ප්‍රබින්න මූල තියනවලු. හා බලමු. x වර්ග ධන 2x ධන c සමානයි බිඳුවේහි. හරි. මෙයාගේ තාත්වික ප්‍රබින්න මූල තියෙනවානේ. තාත්වික ප්‍රබින්න මූල ඇති බැවින් මම මේ පැහැදිලිව ලියන්නේ. හරි. තාත්වික ප්‍රබින්න මූල ඇති බැවින් ඩෙල්ටා x මොකද්ද? විශාලයි බිඳුවයි. ඩෙල්ටා x විශාලයි බිඳුවයි. ඩෙල්ටා x ලිව්ව හැකි වාට ඩෙල්ටා x කියන්නේ කවුද? මෙයා මේ සාධාරණ සමීකරණය ඩෙල්ටා x කියන්නේ b වර්ග වෙන 4ac. b කියන්නේ x ගේ සංගුණකය. මෙතන x ගේ සංගුණකය ධන 2යි. මේ ලකුණත් එක්ක ගන්න ඕනේ. ඒතර b වර්ග ඍණ 4ac විශාලයි බිඳුවයි. b කියන්නේ ධන 2යි. 2 වර්ග ඍණ 4යි. ඒ කියන්නේ x වර්ග සංගුණකය. මෙතන x වර්ග සංගුණකය 1යි. හරි එතකොට ඩොට් එක මේ ඩොට් දාන්න දශම නෙමෙයි ಗುಣ කිරීමට. එතකොට c කියන්නේ මෙතන c කියන්නේ නියතය. මෙතනත් එතකොට නියතය c මනේ. c විශාලයි බිඳුවයි. මෙතන වඩනවා 4 ඍණ 4යි c විශාලයි බිඳුවයි කියලා. හරිද? යවන්න 4යි c එහා පැත්තට. වඩනවා 4 විශාලයි 4යි c කියලා. එතකොට දෙපැත්තෙම 4 තියෙනවා. එතකොට දෙපැත්තම වලට ධන 4ෙන් බෙදුවා හැකි. දෙපැත්තම ධන 4ෙන් බෙදද්දි කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඍණ සංඛ්‍යාවකින් දෙපැත්තම බෙදුවොත් මෙන්න මේ මැද තියෙන අසමානතා ලකුණේ පැත්ත මාරු වෙනවා. මෙයාගේ නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. 1 විශාලයි c කියලා එනවා. ඒ කියන්නේ c කුඩායි 1. මේ අනිත් පැත්ත මාරු කරලා 2 මෙහෙම. ඒ කියන්නේ 1ට වඩා c කුඩායිනේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. c 1ට වඩා කුඩායි. c කුඩායි 1. මෙන්න මේක තමයි පෙන්වන්නේ කියලා තියෙන අසමානතාවක් පෙන්වන්න තිබ්බොත් වර්ග සමීකරණ වල ගොඩක් වෙලාවට මෙන්න මේ තාත්වික ප්‍රබින්න මූල ඒ කතාව තමයි දාන්නේ. මූල කතාව තමයි දාන්නේ.
හරි. එතකොට බලන්න ගානයි අර අවශ්‍ය තීර ටිකයි දාගන්න. හරි. මම මකනවා මෙන්න මේක c කුඩායි 1 කියලා අපිට ආවා. දැන් කියනවා. දැන් කියන්නේ. ඇල්ෆා හා බීටා යනු fx සමාන බිඳුවෙහි මූලයයි ගනිමු. ඔය ඇල්ෆා බීටා කියන මූල ටික ඔයාලට හොයාගත්තයි මෙන්න මෙහෙම කොහොමද? x මේ x ට මෙතනින් උත්තර දෙයක් ගත්තේනේ. ඒ උත්තර දෙකට තමයි ඔය ඇල්ෆා බීටා කියන්නේ. හරිද? ඇල්ෆා බීටා යනු fx සමානයි බිඳුවෙහි මූලයයි ගනිමු. ඒ කියන්නේ මෙන්න මේ කැපෙන ලක්ෂ දෙක. fx කොහෙ තිබ්බත් මෙන්න මේ කැපෙන ලක්ෂ දෙක තමයි ඔය මේ ඇල්ෆා බීටා කියලා කියන්නේ. ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2c බව පෙන්වන්න කියනවා. හරිද? හරි. ඒක ගන්න තියෙන සමීකරණය බලන්න. තීරි කෑල්ල ටක් ගාලා. මෙන්න මෙහෙම එනවනේ. මේ x ට උත්තර දෙකක් එනවා. හරි. දැන් මම මේක සාධනය කරන එකට සාධනය කරලා තියන්නේ. මම අර 2023 පේපරේ PO පේපරේ 11 වෙනි ප්‍රශ්නේ හදපු වීඩියෝ එක තියෙනවා. වර්ග සමීකරණ. එන්නේ ඒකේ මේක සාධනය කරලා තියෙන්නේ. ඒකින්ද ඔයාලා ඒක බලන්න සාධනය අවශ්‍ය නම්. හරිද? මෙන්න මෙයාගේ මූල බලන්න. මෙන්න මේ සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා ලියන්නේ මෙන්න මෙහෙම. ඇල්ෆා බීටා. එන සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා මෙන්න මෙහෙමයි අපි පේපරේ ලියාගන්නේ. නැත්නම් අපිට අකුරින් ලියන්න වෙලා නැහැ. හරිද? එතකොට මෙන්න මේ වගේ සමීකරණයක මූල ඇල්ෆා බීටා. මෙන්න මේ වගේ ශ්‍රිතයකට මූල නැහැ. ශ්‍රිත වලට මූල නැහැ. සමීකරණ වල තමයි මූල තියෙන්නේ. ශ්‍රිත වලට මොනවද තියෙන්නේ? මෙයාගේ සාධක කැඩුව හැකි. අර x ඍණ a x ඍණ b වගේ ඒ මොකක් හරි සාධක කැඩුව හැකි. x ඍණ ඇල්ෆා x ඍණ බීටා. එතකොට මූල එන්නේ යම් කිසි අගයකට බිඳුවට සමාන කරාම විතරයි. හරි. එතකොට මෙන්න මේක වැඩක් නැහැ මකමු. හරි. එතකොට මෙන්න මේකේ මූල ඇල්ෆා බීටා කියලා තියෙනවා. වැඩි වෙලා ගන්න නේද කතාව. මූල දෙකේ එකතුර සමීකරණයක් තියෙනවා ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a කියලා. එතකොට මේ b කියන්නේ x ගේ සංගුණකය, a කියන්නේ x වර්ග සංගුණකය. එතකොට මූල දෙකේ ගුණිතය ඇල්ෆා බීටා කියන එකට සමීකරණයක් තියෙනවා c බෙදීම a කියලා. c කියන්නේ නියතය, a කියන්නේ x වර්ග සංගුණකය. හරි. එතකොට මෙයාලා අපිට කියලා තියෙනවා ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2c බව පෙන්වන්න කියනවා. එතකොට ඕක මොකක් දෙයිද කියන්න බෑ. මොකක් දුන්නත් මෙන්න මේ දෙක ඇසුරෙන් තමයි ඒවා පාවිච්චි ගන්න ඕනේ. ඇල්ෆා බීටායි c අතරයි මේ සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට මේකේ අනිත්වනම් නියත 1 2 ඒ වගේ සංඛ්‍යා. එතකොට මේකේ දන්නේ නැති ඒ කියන්නේ නොදන්න පදයකට තියෙන්නේ c. c සහ මෙයාගේ මූල අතර මොකක්ද අපිට ගන්න කියලා තියෙන්නේ? සම්බන්ධතාවයක්. මෙයාගේ මූල අපි ගමු ඇල්ෆා බීටා කියලා. එයාලා දීලා තියෙනවා. හරිද? එතකොට මෙයාගේ ඇල්ෆා ධන බීටා ලිව්ව හැකි. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීමේ. ඍණ b කියන්නේ x ගේ සංගුණකය. එයා ඍණ වලින් ගුණ කරන්න ධන දෙක තිබ්බේ. ඍණ b බෙදීමේ. ඒ කියන්නේ ඍණ දෙක බෙදීම 1යි. ඒ කියන්නේ ඍණ 2යි. හරි. ඇල්ෆා බීටා ගුණිතය ලියන්න c බෙදීමේ 1යි. ඒ කියන්නේ. එතන c නියතයේ c x වර්ග සංගුණකය 1යි. එතකොට වඩනවා c කියලා. මෙන්න මේ දෙක ඇසුරෙන් ඇල්ෆා වර්ග ධන බීටා වර්ග හදාගන්න ඕනේ. කොහොමද හදන්නේ? හරිම ලේසි. හරි. ඇල්ෆා වර්ග බීටා වර්ග. ඔය දෙකේම වර්ග සමීකරණයක් කියන්නේ. බලන්න මෙන්න මෙයා. ඇල්ෆා ධන බීටාගේ වර්ගය සමානයි ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 2ක් ඇල්ෆා බීටා. හරි. මෙහෙම කරාම එනවනේ ඇල්ෆා වර්ග ධන බීටා වර්ගය. මෙතන ඇල්ෆා ධන බීටා මේවා මේ ප්‍රැක්ටිස් එකේ නෙවෙයි ඇත්තටම පොඩි කාලේ ඇල්ෆා ධන බීටාත් දන්නවා. හරි. එතකොට ඇල්ෆා බීටාත් දන්නවා. දැන් මෙතනින් අපිට ඇල්ෆා වර්ග ධන බීටා වර්ග තනි කරගත්ත හැකියි. බලන්නකො. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගය සමානයි ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 2යි ඇල්ෆා බීටා කියන්නේ c. එතකොට මෙතන එනවා ඍණ 2 වර්ගේ ධන 4 සමානයි ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 2c. ධන 2c මෙහාට යන්න. 4 ඍණ 2c සමානයි ඇල්ෆා වර්ග ධන බීටා වර්ග. මම පැත්ත මාරු කරලා ලියන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2c. නෝක වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා c අසමානයි බිඳුව හා ලැම්ඩා තාත්තිකයයි ගනිමු. හරිද? ඇල්ෆා ධන 1ට
ඇල්ෆා හා බීටා ධන 1ට බීටා මූල දෙක ලෙස ඇති වර්ගද සමීකරණය 2x වර්ග ධන 12x ධන ලැම්ඩා සමානයි 0 වේ. c හා ලැම්ඩාගේ අගයන් හොයන්නලු. මොකක්ද ඒ කියන්නේ? මේ ගානක් හදන්න පුළුවන් ලේසිම මේ විදිහ බලන්න ඕනේ. හරි. දැන් එයාලා කියලා තියෙනවා ලැම්ඩා තාත්වික වෙද්දී ලැම්ඩා තාත්විකයිලු c අසමානයි 0යිලු ඊට පස්සේ කියනවා මෙන්න මේ ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන 1ට ඇල්ෆා හා බීටා ධන 1ට බීටා ධන 1ට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණ. මේ ක්‍රම ගොඩකට හැදුවේ ඒක. බීටා ධන 1ට බීටා තව ක්‍රමයකට හැදුවේ අපි බලමු ලේසිම ක්‍රමය. බීටා ධන 1ට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණය අපිට කියලා තියෙනවා මෙන්න මේ දෙන්න මූල වෙනවා. මොනවද? 2x වර්ග ධන 12x ධන 12x ධන 12x ධන ලැම්ඩා සමානයි 0යි. මෙන්න මෙයාගේ මූල කවුද? මෙන්න මේ දෙන්න. මෙන්න මෙයාගේ මූල මෙන්න මේ දෙන්න. හරිද? බලන්න හරිම ලේසි. 2x වර්ග ධන 12x ධන ලැම්ඩා සමානයි 0 කියන එකේ මූල දීලා තියෙනවා ඇල්ෆා ධන 1ට ඇල්ෆා කියලා අනිත් එක දීලා තියෙනවා බීටා ධන 1ට බීටා කියලා. අපිට මොකක් කරේ ඇල්ෆා බීටා අතර සම්බන්ධතාවය වෙන්න ඕනේ. මූල දෙකේ එකතුව ලියන්න. හරිද? මේ එක මූලයක්. හරි. මේක ධන අනිත් මූලය. බීටා ධන 1ට බීටා. මෙන්න මේ මූල දෙක එකතුව සමානයි ඍණ b බෙදීමේ. ඒ කියන්නේ අර මූල දෙක එකතුව ඍණ 12 බෙදීම දෙකට සමානයි. ඇයි? b කියන්නේ ධන 12 එයාගේ ඍණ එයා ඍණ වලින් ගුණ කරන ඍණ b ඒ කියන්නේ ධන දෙකයි. ඒතකොට මෙතන යනවා 6යි කියලා ඍණ 6යි. බලන්න මෙතන ඒක වඩනවා ඇල්ෆා ධන බීටා. මෙන්න මේ දෙන ගන්න ඇල්ෆා ධන බීටා මෙතන එනවා 1ට ඇල්ෆා ධන 1ට බීටා. සමානයි ඍණ 6යි. ඇල්ෆා ධන බීටා නම් මෙතන ඇල්ෆා ධන බීටා කීයද ආවේ? ඇල්ෆා ධන බීටා ඍණ 2යි. මෙතන සුළු ගන්න මෙතන එනවා තමයි බීටා ධන ඇල්ෆා බෙදීම ඇල්ෆා බීටා කියලා. ඍණ 6යි. මේ ඍණ දෙක අරහෙට යන්න. එතකොට ඔයාලට එනවා ඇල්ෆා ධන බීටා බෙදීම ඇල්ෆා බීටා සමානයි ඍණ දෙක අරහෙට ධන දෙක එනවා. එතකොට ඍණ 4යි. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ 2යි. ඍණ 2 බෙදීම ඇල්ෆා බීටා කියන්නේ c සමානයි ඍණ 4යි. දෙපැත්තෙම ඍණ කැපෙනවා. 2ට 2 කැපෙනවා 2යි 1යි. එතකොට c සමානයි භාගයයි කියලා එනවා. c සමානයි භාගයයි කියලා එනවා. හරි. c සමානයි භාගය කියලා ආවද? හරිනේ. හරි. එහෙනම් ලැම්ඩා හොයන්න කියනවා අනිත් එකෙන් ගමු ගුණිතයෙන්. හරි. මේ දෙකේ ගුණිතය. ලැම්ඩා ධන 1ට ලැම්ඩා වතාවක් බීටා ධන 1ට බීටා සමානයි c බෙදීමේ. c කියන්නේ ලැම්ඩා, ඒ කියන්නේ 2යි. ලැම්ඩා බෙදීම 2යි කියලා ගත්තා. හරි. එතකොට මේක ආවේ මොකෙන්ද කියලා කල්පනා කරනවා නම් හරිද? මේක ආවේ අර මූල දෙකේ එකතුව ඇල්ෆා ධන බීටා ඍණ b බෙදීමේට සමාන වෙනවා. එතකොට මේක ගත්තේ ඇල්ෆා බීටා c බෙදීමේට සමාන වෙනවා. ඕන්න ඕකෙන් තමයි ගත්තේ. බාන ගුණ කරලා මෙතන ඇල්ෆා බීටා ධන ඇල්ෆා බෙදීම බීටා ධන බීටා බෙදීම ඇල්ෆා ධන 1ට ඇල්ෆා බීටා සමානයි ලැම්ඩා බෙදීම 2යි කියලා එනවා. ඇල්ෆා බීටා කියන්නේ ඍණ 2යි. මෙතන සුළු කරොත් ඔයාලට එනවා මෙන්න මේ දෙන්න වෙනම සුළු ගන්න ඇල්ෆා වර්ග ධන බීටා වර්ග මේ ගුණ වෙනවානේ. ඇල්ෆා බීටා ධන 1ට ඇල්ෆා බීටා කියන්නේ c සමාන ලැම්ඩා බෙදීම 2යි. ඍණ 2 ධන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කියන්නේ 4 ඍණ 2යි c. ඇල්ෆා බීටා කියන්නේ c ධන 1ට c සමානයි ලැම්ඩා බෙදීම 2යි. c කියන එකට අපි අගයක් ගත්ත භාගයයි කියලා. ඍණ 2 ධන 4 ඍණ 2යි c බෙදීම භාගයයි ධන 1ට භාගයයි සමානයි ලැම්ඩා බෙදීම 2යි. බලන්න මෙතන මේ එක බෙදීමකට බෙදීමක්. එතකොට මෙන්න මේකේ ලබ්ධිය හරය මේකේ හරය යනවා උඩට. හරි. මේ එකයට 2 කියන 2 එක යනවා උඩට. දන්නවනේ. හරි. එතකොට දේවතාවක් 4 ඍණ 2යි c දැන් මේකෙත් යනවා උඩට 2 සමානයි ලැම්ඩා බෙදීම 2යි. ඔක්කොම දෙකෙන් ගුණ කරන් ගියොත් එහෙම මෙතන යනවා ඍණ 4යි මෙතන යනවා 4 වතාවක් 4 ඍණ 2යි c කියලා. ධන 4 සමානයි ලැම්ඩා කියලා එනවා. මේක සුළු කරලා c-ටත් අගේ දාන්න. c-ට භාගය දාන්නකො. මෙතන c-ට භාගය දාන්නකො. මෙතන දාන්න c-ට භාගය.
එතකොට වටෙනවා 1යි කියලා 1 රක 1යිනේ. ඍණ 4 ධන 4න් එකක් ගියාම 3යි 3 වරක් 4 12යි. ධන 4 සමානයි ලැම්ඩා. වට ලැම්ඩාට එනවා උත්තරයක් 12යි 4යි. මේ ධන 4 ඍණ 4 කැපුණා 12යි කියලා එනවා. හම්ම. ඔන්න ඔච්චරයි තිබ්බේ ඕකේ ඇති දෙයක් නැහැ. හරි. ඔච්චරයි තියෙන්නේ ඕකේ ඇති දෙයක් නැහැ. ඇල්ෆබෙට ඔය ගානක් හදන්න පුළුවන් ලේසිම විදියට හදන්න බලන්න. හරි. වටේ යන්න එපා. දැන්